අයිබෝන් චන්තුක්කොත් වැංකෝ ඉඳල කතා කරන්න බලමුත් දවස ක්‍රිප්ට අප්ඩේට් එක මොනවද කියලා දිනය 2026 මාර්තු 15 ඉරිදා දවස good news එකකින්ම පටන් ගමු අද දවස වීඩියෝ එක මේ තියෙන්නේ වාර්තාව Bitcoin held on exchanges falls to 8-year low. එතකොට කඩේ විකුණන්න තියෙන බඩු අන්තිම පහලටම අඩු වෙනවා කියන්නේ ඉතිරි බඩු වල මිල ඉහළ යනවා කියන එක සාමාන්‍යයෙන් මේ කියන්නේ ඒක තමයි Bitcoin exchanges වල විකුණන්න තියෙන Bitcoin ප්‍රමාණය අවුරුදු 8කින් ආපු lows levels මේක sentiment confirm කරලා තිබ්බ මේ තියෙන්නේ Bitcoin percentage supply on exchanges down to lows since November 2017 17 තිබ්බ levels වලටම ආයමත් ඇවිත් තියෙනවා. ඒ කියන්නේ මේ Bitcoin මේ වෙනකොට මේ price correction එකේ සෑහෙන්න කට්ටිය Bitcoin එකතු කරගෙන තියෙන බව පේනවා. Based on available tracked wallets, the percentage of Bitcoin on exchanges has dropped to its lowest since 2017. Great bullish news එකක්. තාමත් හැබැයි price එකේ ලොකු change එකක් අර 70න් පස්සේ 72ට ඇවිල්ලා 70යි 72යි අතර ඉන්නවා. මේ මොහොත වෙනකොටත් එමම තමයි. හැබැයි ඊට වඩා දවසේ යම් excitement එකක් crypto market එකේ තියෙන බව පේනවා. overall 1% up. overall market එක 1% up. market cap එක 2.43. bitcoin 71යි 600යි. ethereum almost 2100යි. දෙන්නම 1% up. දෙන්නම සතියේ 6.5 සහ 7.8 විදියට up. top 20th 1 to 2% gainers ලා ඉන්නේ. top 20 අංක එක අද ඉන්නවා BitTension නැත්නම් TAO. Zcash ඔන්න කාලයකට පස්සේ ආයමත් වෙලා privacy token එක. මේකේ ප්‍රශ්නයක් තිබ්බවට මතක නම් Zcash එකේ engineersලා set එකම ගලවගෙන ගියා. ඒගොල්ලෝ ඊට පස්සේ වෙනම funding cycle එකක් නැත්නම් raise කරලා 25 million වෙනම වැඩක් පටන් ගන්න යනවා. ඉදිරියේදී ඒ තොරතුරු ඒවි. කෙසේ නමුත් Zcash අද දවසේ 10% up, fetch එක 10 up, BTT 7% up, ඊට පස්සේ river 5% ආදි වශයෙන් පහළට ඉන්නවා. pancake swap කාලයකට පස්සේ පොඩ්ඩක් හැරලා තිබ්බා 5% up. pancake කියන්නේ Binance එකේ leading dex එක. Patreon trade කරන අයට සම්බන්ධ වෙන මතක් කරනවා. link එක YouTube video description box එකේ තියෙනවා. මේ උඩ තියෙන shop section එකකින් ඔයාලට strategy videos අවශ්‍යයට ගන්න අවස්ථාවක් තියෙනවා. Bitget by BitQ coin සියලුම links උත් description box එකේ. අද සෙෂන් එක ආරම්භයේම Patreon day traders ලාට share කරපු trade එකක් මේ THG කියන එක. මේක ලස්සනට උඩ ගිහිල්ලා ඊට පස්සේ මේ පටන් ගත්ත තැනටම කඩන් වැටෙනවා. කෙසේ නමුත් අපි ආරම්භයේ 1 to අතරම මේක 2 move එකක් දුන්නා. මේ තියෙන්නේ 1 to 2 move එක. මේ trades මේ විශේෂ trade එක අපි ගන්නේ B2B කියන strategy එක ආශ්‍රයෙන් B2B strategy ගන්න අවශ්‍යයට මේ shop section එකේ අලුත්ම B2B වීඩියෝ එකක් තියෙනවා. interest නම් ගන්න පුළුවනි. කියුබාව දැඩි ස්ථාවරක හිටිය ඇමරිකාවත් එක්ක සාකච්ඡාවට එන්නේ නැහැ කියලා. නමුත් අවසානයේ කියුබානු ජනපතිවරයා මිගෙල් ඩයස් කැනෙල් තීන්දුවක් කරන් තියෙනවා ඇමරිකාවත් එක්ක සාකච්ඡා කරන්න. මෙන්න මේ ස්පීච් එකේදී líder histórico de nuestra revolución y la mía y colegiado con las principales instancias del partido, el gobierno y el Estado cubano, funcionarios cubanos sostuvieron recientemente. ලස්සන භාෂාවක් නේ ස්පැනිෂ්. මම හිතන්නේ දකුණු ඇමරිකානු මුළු තීරයේම mainly use වෙන්නේ ස්පැනිෂ් language එක. පැරණි අධිරාජ්‍යවාදී යුගවල ස්පාඤ්ඤය ආක්‍රමණය කරපු දකුණු ඇමරිකානු රටවල් සියල්ලම පාහේ ස්පාඤ්ඤ භාෂාව කතා කරනවා. ප්‍රංශය අධිරාජ්‍යය විසින් ආක්‍රමණය කරපු අප්‍රිකානු රටවල් සියල්ලම පාහේ ප්‍රංශ භාෂ කතා කරනවා. ඉංග්‍රීසීන් ආක්‍රමණය කරපු ගොඩක් රටවල් ඉන්දියාව ඇතුළු ඉංග්‍රීසි ෆ්ලුවන්ට්ලි කතා කරනවා. ලංකාව ආක්‍රමණය කරා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි. තොර ටෙක්නිකලි ස්පැනිෂ්, ඩච් නේද? නෙදර්ලන්තේ ඩච්. ඊට පස්සේ බ්‍රිටිෂ් කියන්නේ ඉංග්‍රීසි. අපේ එවුන්ට ඒ තුනම බෑ. කොටින්ම රටේ දෙවෙනි භාෂාව නෙවෙයි ප්‍රධාන භාෂා දෙකයි. ඒකෙන් අනිත් එක වන දෙමළ භාෂාවත් බෑ. සමහරුන්ට සිංහලත් හරියට බෑ.
MYX ෆයිනන්ස් හාඩ් පුල් බැක් එකක් අප්ට්‍රෙන්ඩ් එකක හිටිය හාඩ් පුල් බැක් එකක් ගත්තා පුල් බැක් එක 25% approximately මේක මම Patreon team එකට සඳහන් කරා මේක නිල් පාට ලයින් එකට ලෑන්ඩ් almost reach කරපු එක 100 SMA කලින් අවස්ථාවල ඔයාලට පේනවා මේ 100ට ලෑන්ඩ් කරා bounce 100ට ලෑන්ඩ් කරා amazing bounce මෙවරත් 100 ආසන්නයට ආපු එකේ bounce විය හැකි බව මේ වෙනකොට සාර්ථකව bounce වෙමින් තියෙනවා Facebook company එකට නැත්තම් Meta massive AI expansion එකක ඉන්නවා company එක මේක සඳහා අවශ්‍ය infrastructure changes වලට ලොකු capital එකක් involve වෙනවා මේ කටයුත්තට වැඩ කරමින් ඉන්න සේවකයෝ 16000ක් ඉවත් කරන්න plan එකක් තියෙන බව tech giant plans to sack ගෙදර යවන්න 16,000 employees amid massive AI spending push එතකොට 16000කට රැකියා නැති වෙනවා මේ වෙනකොට extremely weak employment market එකක් ඇමරිකාවේ තියෙන්නේ දැන් rates ඇත්තටම post කියලා කතා වෙන්නේ නමුත් අද 15 ට්‍රම්ප් පොඩි බලාපොරොත්තුවක් දුන්නා මේ පෞගිය දවස්වල ඉරානයේ drone attacks 95% drop වුණා ඉරානියන් නැව් 90ක් ගෙල්ලුවා සහ ටාගට් 6000කට ගැහුවා ළඟ අපිට යුද්ධය අවසන් කළ හැකි බව ඒක කියනවත් එක්කම යම් බලාපොරොත්තුවක් මාකට් එකේ ගොඩ නැගුණා මේ තින් ඒක මාර්තු 9 Trump speech creates optimism that conflict will lead to a quick end ඒ කිව්වට පස්සේ 9න් පස්සේ දිගට හරහාට ආපහු ඉරානෙ ගහන්න පටන් ගත්තා ඒකම මාකට් එකේ දැන් මේ වීකෙන්ඩ් එක වෙනකොට අද ඉරිදා මාකට් එකේ තියෙන කොන්ෆිඩන්ස් එක ආමත් යම් දුර්වල තත්වයකට වැටි ඇති බව තමයි වාර්තා වෙන්නේ. එවැනි lesser confidence එකක් එක්ක තමයි මේ සතිය අපි ස්ටාර්ට් කරන්න යන්නේ. ඒ මදිවට මේ සතියේ මාර ඉවෙන්ට් දෙකක් තියෙන එකක් තමයි 17 FOMC මීටිම පටන් ගන්නවා. ඒක දින දෙකක් යනවා 18 rate decision එක එනවා. එතකොට එතනින් පැය භාගයකට පස්සේ පවල් කතා කරනවා. ඊට අමතරව ලෝකේ ක්‍රිප්ටෝ ස්පේස් එකේ දෙවන්තම රටක් වන කැනඩාව රේට් ඩිසිෂන් එක එනවා. කැනඩාවෙත් එම්ප්ලොයිමන්ට් මාකට් එක වැටුණා මේ 70,000 ජොබ්ස් නැති වුණා ප්‍රීවියස් රිපෝට් එකේ. එතකොට එවැනි වාතාවරණයක රේට් දැන් ඇමරිකාව කපයිද නොකපයිද කියන ආගියුමන්ට් එක මාතෘකාව තමයි හැම තැනම කතා වෙන්නේ. ඔයිල් සප්ලයි ෂොක් එක දැන් කැනඩාව කියන්නේ ලංකාව තෙල් ගෙන්නන්න එපා. හැබැයි කැනඩාවේ තෙල් හදනවා. ඊට පස්සේ කැනඩාව තෙල් සහිත භූමියක්. කැනඩාවේ උතුරට වෙන්න untouched oil resources තියෙනවා massive oil resources වගේම ගෑස් සංචිත ඉදිරි අවුරුදු 300ට ඉදිරි අවුරුදු 400ට අවශ්‍ය ගෑස් සංචිත වලට තාම අතවත් තියලා නැහැ කැනඩාවේ පොළවේ. ඒ වගේම සියවස් ගණනාවකට අවශ්‍ය තෙල් කැනඩාවේ පොළවේ තියෙනවා. අවුල තියෙන්නේ කැනඩාවේ මේ මෑත ඔය ආවනේ green energy drive එකක්. ඒකේ තදින්ම කැනඩාව හිටියා. ඒ නිසා කැනඩාව wind energy සහ solar energy පැත්තට push කරා. ඒ වගේම කැනඩාවේ පොලිසි එක තිබ්බා මේ fossil fuel dependency එක අඩු කරන්න. ඒ නිසාවෙන් කැනඩාවේ සංචිත නැහැ තෙල්. ඒ නිසා මැද පෙරදිග අර්බුදයත් එක්ක කැනඩාවේ ප්‍රයිස් උඩට ගියා. රටට අවශ්‍ය ප්‍රමාණවත් සංචිත ඇති. නමුත් එහෙම තව රටකට උදව් කරන්න තරම් සංචිත නැහැ. දැන් ජපානයේ තෙල් සංචිත තියෙනවා ඉදිරි ජපානයේ තෙල් බිඳුවක්වත් නැති රටක්නේ. ඒගොල්ලොත් ලංකාව වගේම කොහෙන් හරි තෙල් ගෙන්නන්න අවශ්‍යයි. නමුත් ජපානයේ තියෙනවා තෙල් ඉදිරි දින 250කට විතර අවශ්‍ය තෙල් දින 250 කියන්නේ මාස 10ක් විතර මාස 9ක් මම දන්නවා ගාන හදාගන්න අවශ්‍ය තෙල් සංචිත ජපානයේ සතුයි. නමුත් කැනඩාවට එහෙම ලොකු සංචිතයක් නැති බවට වාර්තා වෙනවා. අද උදේ ඒක වාර්තා වුණේ. ඉතින් මේ ඔයිල් සප්ලයි ෂොක් එක කැනඩාවටත් එහෙම වුණොත් දැනෙවි. ඒකම දැන් මහ බැංකුව රේට් කපයි කෙසේ වෙතත් රේට් නග්ගයි. රේට් හයික් එකකට යාවි කියන කතාව තියෙනවා. නමුත් ඉකොනොමිස්ලා මේ සම්බන්ධ ආගියුමන්ට්ස් තියෙනවා. මේ වෙලාවේ සෙන්ට්‍රල් බැංකු මේ මැද පෙරදිග ෂොක් එකට රියැක්ට් නොකර ඉඳීම බුද්ධිගෝචර බව ඇමරිකාවේ වගේම කැනඩාවේ ඉකොනොමිස්ලා කියනවා. හැබැයි මේ වාර්තාවේ පහළ කියනවා the longer
energy prices remain elevated and feed into other costs. මේ food inflation එක මාරුදියට වැඩි වෙනවා, oil inflation එක එනකොට, and prices in the economy, the greater the pressure on the Bank of Canada to raise interest rates to counteract these inflationary pressures. එතකොට oil inflation, food inflation, everything else inflation આવොත් central bank වට ආයමත් පෑන අතට ගන්න වෙනවා. USS Abraham Lincoln නැවට ගැව්වා අය කියලා කතාවක් ඉරානයෙන් ප්‍රචාරය කරා. ට්‍රම්ප් කිව්වා ඒක පට්ටපල් බොරුවක් කියලා. මේ Abraham Lincoln නැවට නියුක්ලියර් රියැක්ටර්ස් දෙකක් සහිතව 5680ක් දෙනා ජොබ් කරනවා, වැඩ කරනවා මේකේ ඇතුලේ එයාර් ෆෝස් සහ නේවි. එතකොට මේකේ අනවරත කාලයක් මුහුදේ පාවි වැඩ කරන්න අවශ්‍ය එනර්ජි බලශක්තිය තියෙන නැවක්. එතකොට එයාක්‍රාෆ්ට් 90කින් සමන්විත මේ යාත්‍රාවට කිසිම හදියක් සිදු නොවූ බව තවත් වෙනදා වගේම අදත් මේ ඩිෆෙන්ස් කටයුතු වල ඒබ්‍රහම් ලින්කන් යෙදී ඉන්න බව ට්‍රම්ප් තහවුරු කරා. බිට්මයින් කියන්නේ ඉතිරියම් එකතු කරන කම්පැනි එකක්. මේ වෙනකොට 4.47 මිලියන් ඉතිරියම් නැත්නම් 9 බිලියන් worth of ඉතිරියම් හෝල් කරන් ඉන්නවා. දැන් අලුත්ම වාර්තාව තමයි ඉතිරියම් ෆවුන්ඩේෂන් එකකින් නුත් ඉතිරියම් ටිකක් ටොම් ලීගේ බිට්මයින් කම්පැනියට විකුණු බව. මේක OTC ඩීල් එකක්, over the counter ඩීල් එකක් විදිහට යන්නේ. ඒතකොට අපේ order books වලට එන්නේ නැහැ. Ethereum Foundation sells 5,000 each to Tom Lee's Bitmain, 10 million worth of 2000 ගාණි විකුණලා තියෙනවා. 2000 ගාණි 5000ක් විකුණලා තියෙනවා. ඒතකොට මිලියන 10යි. ඒතකොට Tom Lee ඊයේ දවසේ තවත් Ethereum එකතු කරගත්ත බව තමයි යනු වාර්තා වෙන්නේ. ETH multi month price channel එකක bottom එකේ ඉන්නවා. ETH accumulation එක වෙන කවරදාටත් වඩා වැඩි. දැන් eventually මේ channel top එකට සහ එතනින් break out එකකට ඩොලර් 8000 පැත්තට ETH යා හැකි බව Don Wedge කියන content creator කියනවා. ETH staking deposit contracts මේ වෙනකොට Ethereum all time high එකකට ඇවිත් තියෙනවා. කියන්නේ holdings වල මිලියන Ethereum මිලියන ඩොලර් නෙවෙයි. Ethereum මිලියන 77.5ක් මේ වෙනකොට. ඒ කියන්නේ total supply එකකින් almost 50% ආසන්නයට වේගෙන් එමින් ඉන්නවා. දැන් 46යි. මෙහෙම lock වෙන්න මේක circulation එකේ තියෙන Ethereum අඩු වෙනවා. ඊයේත් අපි කතා කරා. මේකේ ගොඩක් අය අනවරත බියක් ඇති කරගෙන තියෙනවා. මේ එක wallet එකකට මේ total supply එකෙන් 50% විතර Ethereum එකතු වෙන එක ලෙඩක් නේද කියලා. මේක එකපාර මේගොල්ලෝ ඩම්ප් කරොත් එහෙම කියලා නෑ. එහෙම කරන්න බෑ. මේ Ethereum code එකේ ලියවිලාම තියෙන්නේ මේ stake කරපු unstake කරන්න නම් ආයි පොලිමක් තියෙනවා. ඒ පොලිමට එන්න ඕන. ඒක සහ මාසෙකට එක බ්ලොක් එකට රිලීස් කරන්න පුළුවන්, unstake කරන්න පුළුවන් Ethereum maximum limit එකක් තියෙනවා. එතකොට යනවා දිනකට max limit එකක් තියෙනවා. එහෙන් බලපුවම මේ ඕන කෙනෙකුට හිතුණු විදිහට Ethereum blockchain එකේ මේ staking contracts වලින් මේ lock කරලා තියෙන Ethereum security එක. මේගොල්ලෝ තමයි Ethereum network එක secure කරන්නේ, මේ validators-ලා. ඒගොල්ලන්ට Tamanට කැමති වෙලාවට unstake කරන්න බෑ. ඒ නිසා මේ අනියත බියක් තියෙනවා නම් මේ 50%ක Ethereum ටික exchange එකකට දමලක් ගසාවි කියලා එහෙම වෙන්නේ නැත. ඒ නිසා ඒ සම්බන්ධ අනිත් බියක් තියාගත යුතු නැහැ. මේක massive price hike එකකට support එකක් දෙන කාරණාවක්. Western Union කියන්නේ කාලයක් තිස්සේ රටකින් රටකට සල්ලි යවද්දි මැද්ද ඉඳලා කමිෂන් එකක් ලොකුවට charge කරපු කම්පැනි එකක්. ඒගොල්ලෝ දැන් change වෙනවා. මේ තියෙන Western Union is launching a stable coin on Solana. නායන ඒවනේ news මේවා. දැන් centralized company නැති වෙගෙන යන්නේ. මේගොල්ලෝ change වුණ නැත්නම් definitely නැති වෙන්න වෙනවා. දැන් ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? ක්‍රිප්ටෝ ඇඩොප්ට් කරගෙන හොඳ නෙට්වර්ක් එකකට හේතු වෙලා ඒක හරහා ස්ටේබල් කොයින් වලින් ට්‍රාන්සැක්ෂන් කරනවා. ඒතකොට ඒගොල්ලෝ දැන් part and parcel of the game වෙනවා. ඒගොල්ලෝ ඩයිනෝසර් වෙන්න තිබ්බ chance එක නැතු ගියා. දැන් ඉතින් මේක අලුතෙන්ම intermediate companies cross border payment transfer කරගෙන යන දෙයක්. ඉතින් Mastercard මම පෙන්නුවා ඊයේ Ripple එක්ක දැවන්ත partnership එකක් දැම්මා. මේක තමයි අලුත්ම වෙන ආරංචිය. Western Union එකේ වාට හිතා ගන්න පුළුවන්ද මේ VP කෙනෙක් නැත්නම් Vice President කෙනෙක් ඉන්නවා digital assets වලට දැන්. ඒ තරමට මේ companies change වෙලා. Malcolm Clark VP of Digital Asset at Western Union. මේක නිකන් හරියට Malcolm Clark VP of People's Bank ශ්‍රී ලංකා වගේ කතාවක්. එව්වත් ඉදිරියේදී වේවි.
දැන් මෙව්වා වෙමින් තියෙනවා. ඉතින් මෙව්වා වෙනවා නම් එව්වත් නොවෙන්න බැරි කමක් නැහැ. කාලේ පිළිබඳ ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ. තාම නිකන් කට්ටිය මේකට චේන්ජ් එක ගන්දෝ නොගන්දෝ වගේ තැනකනේ අපි ඉන්නේ. නමුත් මේ අය ගනිමින් ඉන්නවා ඉදිරියේදී එව්වත් වේවි. ඉන්දියානු කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් කරපු chart එකක් මේක. නමුත් ඕවරෝල් අපිට වැදගත් වෙනවා. ඉක්විටි කන්කෝල් කියන කන්ටෙන්ට් ක්‍රියේටර් කියනවා මේ අවුරුද්දෙන් අවුරුද්ද මාකට් එකක perform කරන asset class එක වෙනස් වෙනවා. සමහර asset සමහර years වල mid cap assets perform කරපුවම ඊළඟ අවුරුද්දේ small cap. අනිත් අතට gold, අනිත් අතට අයමත් small cap. සමහර විට මේ bonds, crisil bond, crisil කියන්නේ ඉන්දියාවේ bond rating ආයතනයක නමයි. ඒ නම අයින් කරන්නකො. bonds. ඊළඟට Sensex කියන්නේ ඉන්දියාවේ index එක. දැන් ඔය Nasdaq වගේ ඉන්දියාවේ top 30 companies එකතු කරලා හදපු index එකක් ඒගොල්ලෝ. ඒතොර index funds ආදි වශයෙන් විවිධ වර්ෂවල විවිධ assets තමයි මෙතන perform කරලා තියෙන්නේ. ඉතින් මේකේ හරය තමයි යා කියන්නේ. නිසා එකකට ඔක්කොම සල්ලි දැන් තියෙන ඔක්කොම ටික gold වලටවත් ඔක්කොම ටික large cap නැත්නම් bonds වලට mid caps වලට එහෙම දාන්න නැතුව diversified portfolio එකක් තමයි බෙස්ම ගේන්ස් කෙනක් දෙන්න කියලා. එතකොට දැන් ඕක වොරන් බෆට් චාලි මුංගලාගේ එක් බලපුවම වෙනස්. ඒගොල්ලෝ කියන්නේ ඩයිවර්සිෆිකේෂන් එක කියන්නේ වැඩේ දන්නේ නැති අයට මිසක් වැඩේ දන්න අයට ඩයිවර්සිෆිකේෂන් අවශ්‍ය නැහැ කියලා. ඉතින් හරිනේ. ඒතකොට චාලි මුංග වොරන් බෆට් තරම් අපි වැඩේ දන්නේ නැහැනේ. ඒතකොට අපි වැඩේ දන්නේ නැති පැත්තේ කට්ටිය බව හැබැයි. ඒ නිසා මේක තමයි හොඳම ඩයිවර්සිෆිකේෂන් එක හොඳ බව මමත් කියනවා. මමත් extremely diversified දුත් නැහැ, less diversified නැහැ, in between balance එකක් තියාගන්න උත්සාහ කරනවා. ප්‍රොෆෙසර් අස්වද් දමෝදරන් කියන්නේ ඉන්දියාවෙන් බිහිවෙච්ච ඇමරිකාවේ ජීවත් වෙන corporate finance සම්බන්ධ මහාචාර්යවරයෙක් නිව්යෝක් යුනිවර්සිටි එකේ. ප්‍රොෆෙසර් අස්වද් දමෝදරනුත් කියනවා එයත් 5% වැඩි allocate කරන්නේ සහ diversified portfolio එකක්. දැන් මේ කිව්වම ක්‍රිප්ටෝ විතරක් ගැන නෙමෙයි කතා කරන්නේ. හොඳේ. දැන් සමස්තය ගැන diversified portfolio එකක් තමයි වඩා safe කියලා. තප්පර කිව්පයක් අහලා බලමු ප්‍රොෆෙසර් අස්වත් දමෝදරන්. A lot. Right? Why? Because remember, it goes back to my starting point. With your end game in investing is to preserve and grow wealth. You know what the biggest risk to preserving growing wealth is having half your money in one stock. You might get lucky. It might be a stock that keeps going up. But if you're not, that's half of your wealth. My rule in investing is don't do anything that can put your lifestyle at risk. And whenever you concentrate your portfolio, whether you like it or not, you are putting your lifestyle at risk. So there are very few rigid rules I follow in investing. I never enter a stock with more than 5% of my portfolio, ever. I don't believe this conviction stuff, you know, if you have conviction. No, I think conviction is just another word for ego. I think I know more than the market. ඕනවට වැඩිය ඕනම දෙයක් ගැන කන්වික්ෂන් එකක් තියෙනවා කියලා කියන්නේ ඒක ඊගෝ එක බව තමයි ප්‍රොෆෙසර් අස්වද් දමෝදරන් සඳහන් කරන්නේ. මේ වීඩියෝ එක හොයාගෙන අවසන් වෙනකම් බලන්න. මාර ඉන්සයිට්ස් ටිකක් තියෙනවා. ඉන්ටර්නෙට් කම්පියුටර් කාලයක් තිස්සේ ඉඳන් අපි බලන් ඉන්න කප් ඇන්ඩ් හැන්ඩල් ෆෝමේෂන් එකක්. මේ වෙනකොට පුල් බෑක් එකේ අන්තිම ඩොටේ ඉන්නේ. මේ පේන්නේ වීක්ලි. තුන්වෙනි සතියටත් පොඩි පුංචි නමුත් ග්‍රීන් කැන්ඩල් 3ක් ප්‍රින්ට් කරා මේ එක්ස්ට්‍රීම් ඕවර්සෝල්ඩ් එකේ. මේක සපෝට් රීජන් එකක්. මේ සපෝට් රීජන් එක ඇතුළේ ඉන්න ගමන් ඔය යට ඉඳලා දෙවෙනියට තියෙන වයිට් ලයින් එකට උඩින් මේ සතියේ ක්ලෝස් වුණොත් ඒ කියන්නේ මෙන්න මේ බොටම් එකට උඩින් ක්ලෝස් වුණා වෙනවා. එනිසා ඒක පොසිටිව් සයින් එකක්. එතකොට මේ ට්‍රිපල් බොටම් එකට පල්ලහැට ගිහිල්ලා නැවත ක්ලෝස් වුණා කියන්නේ ට්‍රිපල් බොටම් and a bear trap. ඒක බුලිෂ් සයින් එකක්. මේක බුලිෂ් ඩයිවර්ජන්ස් තත්ත්වයක්. එවැනි වාතාවරණයක ICP රිකවර් වෙන්න පුළුවන්. බලන්න මේකට සපෝට් වෙන තොරතුරක් කොහෙන් හරි හොයාගන්න පුළුවන්ද කියලා. most likely මොනොත් මේක කන්ටිනියු වෙන්න පුළුවන් උඩට එක්ස්ට්‍රීම් ඕවර්සෝල්ඩ් එකේ ඉන්නේ ICP වල ස්ටොකැස්ටික් බැලුවොත්. බීට්ස් අහලා තියෙනවා. බීට්ස් කියන්නේ මෙන්න මේ හෙඩ්සෙට් එක නැත්නම් හෙඩ්ෆෝන් එක. මේක පටන් ගත්තේ ඩොක්ටර් ඩ්‍රේ කියන
US නැත්නම් ඇමරිකන් රැපර් මියුසිෂියන් ප්‍රොඩියුසර් ඇක්ටර් එයා තමයි මේ ප්‍රොඩක්ට් එක හැදුවේ පසු කාලිනව Beats Apple කම්පැනි එක විසින් මිලදී ගත්ත බිලියන 3කට Apple විසින් මිලදී ගත්ත බිලියන 3කට එවක මේ ඊට අවුරුදු 10කට 12කට කලින් Dr. Dre සඳහන් කරා ඔන්න ලෝක ඉතිහාසයේ පළවෙනි බිලියනය රැපර් ඒ අනුව බිහි වෙනවා කියලා. නමුත් ඒ කතාව Forbes විසින් සනාථ කරේ නෑ Dr. Dre ඇත්තටම බිලියනය කෙනෙක් කියලා. නමුත් දැන් Forbes සනාථ කරනවා Dr. Dre මේ ඉනුවම් පැත්ත ඡායාරූපයේ Dr. Dre 2026 Forbes බිලියනය ලිස්ට් එකට ඇතුළත් කළ බව. ඒ අනුව බිලියනය රැපර් කෙනෙක් බවට Dr. Dre ඔෆිෂියලිම පත් වෙනවා. කලාකාරයෙක් වුණත් හොඳ ඔන්ටර්ප්‍රෙනියර් කෙනෙක් ඔය Beats Electronics සමාගම Dr. Dre තවත් පාර්ට්නර් කෙනෙකුයි Jimmy Iovine කියන පාර්ට්නර්යි තමයි මේ ඔඩියෝ කම්පැනි එක පටන් ගත්තේ. පසුව බිලියන 3ක් දක්වා වැලියේෂන් එකකට Apple කම්පැනි එකට විකුණුණා. ට්‍රම්ප් සඳහන් කළා තිබ්බා ඉරානයට ඕනි වුණාට සාමසාකච්ඡා වලට අපි එකඟ නෑ කියලා. හැබැයි ඉරානයත් සඳහන් කරනවා Iran has not asked for ceasefire. අපි සාමසාකච්ඡාවක් ඉල්ලුවේ නෑ. ට්‍රම්ප් එහෙම කිව්වට අපිටත් සාමසාකච්ඡා අවශ්‍ය නැති බව. එතකොට මේ Iranian foreign minister Abbas Araghchi තමයි කියන්නේ we never asked for a ceasefire කියලා. මයිකල් සේල සතෝෂි නකමෝටෝගේ වාර්තාව බිඳ හෙලන්න යනවා වේගෙන් යනවා. සතෝෂිට තියෙනවා බිට්කොයින් මිලියනයට අධික බිට්කොයින් ප්‍රමාණයක්. පසුගියදා ප්‍රයිස් එක 1.26ට ගිය වෙලාවේ සතෝෂි නකමෝටෝගේ බිට්කොයින් බෑග් එක බිලියන 135ක් දක්වා ඩොලර් වැලියු එකක් ගත්තා. දැන් වැටලා හැබැයි එතනට යන්න කලින් මෙන්න මේක පෙන්නගෙන යන්නම්. Fetch කියන්නේ Artificial Super Intelligence Alliance මෙවර ඔක්ටෝබර් ක්‍රෑෂ් එකට බැලුවොත් 97% drop වුණා. drop වෙලා දැන් triple bottom එකකින් bounce වෙනවා. මේ massive කියන්නේ මේ අද සතියේ massive bullish engulfing candle එකක් හැදෙමින් ඉන්නවා. මේ සතියේ close එක වැදගත්. previous සති 5ක loss එක drop එක සතියෙන් recover වෙනවා. ඉතින් chart එක බැලුවම උනත් පේනවා දැන් මෙයා වැටලා ඇත්තටම ඇති වගේ ගතියක් සහ හති වගේ ගතියක් පේනවා. ඒ නිසා most likely ඔය bullish engulfing reversal sign එක ගොඩක් වෙලාවට දැන් අපි උඩට යන්න සූදානම් වගේ එකක් පෙන්වන්නේ. මේකට තව බලන්න සම්බන්ධ කරගන්න මොන හරි වැදගත් news තියෙනවද කියලා homework ටික ඔයාලට බාරයි. කෙසේ නමුත් මේ ලොකු likelihood එකක් තියෙනවා මේ trend breakout එකක් සිද්ධ වෙන්න. එහෙම එකකට තමයි මේ ආරාධින බව පේන්නේ. උතන ෆේක් අවුට් වෙන්නත් පුළුවන්. දැන් අද කිව්වා කියලා මේ අද හවසට යනවා කියන එක නෙමෙයි. නමුත් මේ ප්‍රෙපරේෂන් එක මාර significant බව පේනවා. 90+% drop එකකින් පස්සේ. ඒ නිසා worth watching 2023 අගෝස්තු drop එකම තමයි මෙවර ආයමත් ඇවිත් මේ bounce වෙන උත්සාහ කරන්නේ. most likely 2023 ගියාම ගියොත් පිස්සු හැදෙයි. ඒ වර ගියා ඩොලර් 3.50ට 7.20 ඉඳලා 3.50ට ගියා ඒ වකට. ඒ කියන්නේ මේ පහළ white line එකේ ඉඳලා ඉහළ white line එකට 2330% percentage එකක් විදිහට එච්චර ලොකු expectation දැනට තියාගන්න ඕනේ. මේ 7.20 ඉඳලා ඩොලර් එකට ගියෝ 5x gain එකක්. ඩොලර් එක කියන්නේ මැද තියෙන white line එක. ඉතින් එන්සාවෙන් අපේක්ෂාවල් තියාගන්න පුළුවන්. බලන්න on chain support කරනවද කියලා මේකට යමක්. සිමියුලේටර් එක ට්‍රේඩ් කරද්දී සල්ලි දාලා රියලි ට්‍රේඩ් කරද්දී charts එකමද කියලා අහනවා. සමහර exchanges වල charts 15 minute delay එකක් එක්ක දෙනවා. free simulator එකේ සමහර ඒවායි දැන් මේ trading view එකේ real time මට මතක විදිහට මම මතක ඇති කාලෙක simulator ගහලා නැහැ. මට මතක විදිහට මේ trading view එකේ මේ පහළ තියෙනවා simulator platform එක. ඒකේ real time දෙන්නේ මට මතක විදිහට. exchanges අනිත් ඒවා 15 minute delay එකක්. හැබැයි delay ඒවා ඒගොල්ලෝ කියනවා delayed by 15 minutes කියලා. ඒක ඔයාලට හොයාගන්න පුළුවන්.
ඒත් ප්‍රක්ටිස් කරන කාලේ විනාඩි 15ක් ඩිලේ කියලා අවුලක් නැහැ. ඔයාට ඒ තියෙන ඒ වෙලේ පේන chart එක ට්‍රේඩ් කරන්න. That's it. විනාඩි 15 real time to simulator time delay එක gap එක තිබ්බට ප්‍රශ්නයක් නැහැ. දැන් simulator එකේ පේන වෙලාව දැන් වෙලාව කියලා හිතලා ගහන්න. Coming back to Satoshi Nakamoto. Satoshi තියෙනවා Bitcoin 1,09,600 sorry මම කියෝ වැරදි. 1,96,361.07. ඒක තමයි සතෝෂිගේ බිට්කොයින් තොගේ වටිනාකම බිලියන 78යි දැන් මේක 135 තිබ්බේ. දැන් ඉතින් මේ chart එක පේනවනේ වැටලානේ තියෙන්නේ. එතකොට obviously obviously price එක වැටෙනවා. දැන් මේ target එක break කරන්න තමයි මයිකල් සේල උත්සාහ කරන්නේ. මයිකල් සේල්ට හැබැයි තවත් ටිකක් දුර එන්න තියෙනවා. හැබැයි 7.38ක් 7,38,000ක් බිට්කොයින් තියෙනවා සේලට. මේ වීකෙන්ඩ් එකෙත් මොනවා හරි සනිටුවන් කරලා ඇති සමහරට මම බලන්න බැරුණා. කෙසේ නමුත් වේගෙන් ලාක් ඩේවිස් කියනවා සතෝෂිගේ ටාගට් එකට ස්ට්‍රැටජි එමින් ඉන්න above දැන්ට ලොකුම 4 දෙනෙක් ඉන්නවා සතෝෂිට ලං වෙන්න හැකියාවක් පෙන්වන. ඒ අතරෙත් කැපි පෙනෙන්නේ ස්ට්‍රැටජි. එතකොට මාර්තු විදිහ වගේ වෙනකොට මෙන්න මේ යන වේගෙට මේ තියෙන සෑම දිනක්ම සතෝෂි මයිකල් සේල විසින් ගත්ත බිට්කොයින් ප්‍රමාණ මේ යන ස්පීඩ් එකකින් ගියොත් මාර්තු වල ඉඳලා තවත් මාස 3ක් වගේ යනකොට 1.1 මිලියන් ටාගට් එක සේල විසින් ගසාවි කියලා තමයි කියන්නේ. බිට්කොයින් වලට සම්බන්ධ content creatorsලා ඊට පස්සේ influencersලා investorsලා ලොකු අය ගොඩක් අය ඉතාම unusual අභිරහස් නිහැඬියාවක ඉන්න බව මේ වාර්තාවේ කියනවා. සාමාන්‍යයෙන් එවැනි හොඳ ඇසට් එකකට සම්බන්ධයෙන් එවැනි දැඩි නිහැඬියාවක් massive explosion එකකට reversal එකකට historically support වෙලා තියෙනවා කියලා මේ වාර්තාවේ ආගියු කරනවා. එක යම් ආකාරයකට සබාවක් වෙන්න පුළුවන්. දැනට සද්දෙට බිට්කොයින් ගන්න සේල විතරයි. දැනට සද්දෙට ඉතිරියම් ගන්න ටොම්ලි විතරයි. ඇත්ත ඒ කතාව. ඉතින් ඒ නිසාවෙන් මේ දැඩි නිහඬියාව විශේෂයෙන්ම ඉන්ස්ටිටියුෂන්ස් වල දැඩි නිහඬියාව කුණාටු වැස්සක ආරම්භය වෙන්න පුළුවන්. මේ බලන්න ලස්සන ක්ලිප් එකක්. මේක ක්‍රිප්ටෝ වලට ස්ටොක් ට්‍රේඩින් වලට ඩිරෙක්ට්ලි සම්බන්ධයක් නැහැ. හැබැයි මේක මම හිතන්නේ රියල් ලා. මේක AIද මේ වගේ රියල් කරනවානේ. මේ ෆැරචුට් වලින් මේ වගේ සංදර්ශන රියල් කරනවා. මේක AI උනත් මේක රියල් උනත් මේක ඇත්තට රියල් වෙන්න ඕනේ. මේ රටවල් 20ක 114ක් ස්කයි ඩයිවර්ස්ලා තමයි මේක මේ පැටර්න් එක හදලා පෙන්නන්නේ. මේකේ වැදගත්කම තමයි මේ මෙතන ෆියර් එක අපේ බිස්නස් එකෙත් තියෙනවා. ෆියර් සහ ග්‍රීඩ් තමයි අපේ බිස්නස් එක ලීඩ් කරන්නේ. ඒකිනුත් ෆියර් සහ ග්‍රීඩ් දෙක ඉමෝෂන් දෙකේ බරපතල කවුද? ෆියර් තමයි බරපතල. එතකොට මේ ෆියර් එකක් නොකරගෙන ආර්ට් එකක් කරගන්න පුළුවන් විදිය ෆිගර් අවුට් කරගන්න පුළුවන් නම් මේ ස්කයි ඩයිවර්ස්ලා මේ අහසේ කරන වැඩ වගේම ඔයාලට ට්‍රේඩින් ටේබල් එකේ කරන්න හැකියාව ලැබේවි. රිවර් amazing bounce එකක ඉන්නවා මේ වෙනකොට. මේ දකුණු පැත්තේ පේන්නේ Patreon swing trade එකක් මම share කරපු 1 to 2 move එකක් දීලා තියෙනවා. රිවර් එකේ මට පෙන්වන්න උවමනාවක් තිබ්බේ විශේෂ කාරණාවක්. ඒක තමයි මේ 3 white soldier formation support වල හඳුන ගන්න එක. මෙතන ඊට පස්සේ මෙතන 100 උඩම හදපු 3 white soldier formation එකක් වගේ ඒවා සාමාන්‍යයෙන් යනවා. මීට කලින් අවස්ථාවල රිවර් හදපු 3 white එකක් ගිහිල්ලා නැවතුනේ $90. මේවර එක 90ට යනවා කියලා සාතික දෙන්න මට බෑ. නමුත් මේ බ්‍රේක් අවුට් එක නැවත රීටෙස්ට් කරලා at least මේ පැත්තට යන්න ලොකු ශක්්‍යතාවයක් තියෙනවා කියන එක පැහැදිලිවම පේනවා. strong green candles තොගයක් මැද්දේ තියෙන weak pullback දැක්කම්. ZDC අද අප් කියලා කිව්වට chart එක අපි බැලුවේ නැහැ. මේ තියෙන්නේ privacy token එකේ chart එක තාම තියෙන extreme lower end එකේ මේවර crash එක 76ක් වැටුණා. වැටිලා මේවට පේන්නේ 2 day chart එක දින දෙකේ බලන්න double bottom එකක් ඇත්තටම කිව්වොත් ඒක triple bottom එකක් සහ almost 200 SMA එකකින් extremely oversold එකකින් bounce වෙන්නේ. most likely මේ trend breakout එක කැත ඉරේ break වෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට expect කරන්න පුළුවන් වේවි trend breakout එකක්.
ට්‍රිපල් බොටම් එක කන්වින්සිංලි මේ ඒරියා එකේ බයස්ලා ඉන්නවා කියන එක මේ හරි එක වැලියු ඒරියා එකක් විදිහට බයස්ලා දකින්නවා කියන එකට ලොකු සහතිකයක්. මෙන්න මේ රීජන් එක 200 මැදි කරගෙන තියෙන ඔය සපෝට් ඒරියා එක most likely උතන්ට වැටෙන්න ඉදිරියේදීත් බයි කරන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම potential breakout එකක් ඉදිරියේදී අපේක්ෂා කරන්න පුළුවන්. ඉරාන යුද්ධය එස්කලේට් වුණත් බිට්කොයින් ග්‍රවුන්ඩ්ස් හෝල්ඩ් කරන බව කියන්නේ දැන් ඉන්න තැන එතනින් වැටෙන්න තියෙන නැඹුරු අඩු බව 70 හෝල්ඩ් කරන් ඉන්න බව. එතකොට ETFs වලටත් ලොකුවට නැතත් ඉතින් මිලියන 760ක පමණ ඉන්ෆ්ලෝස් ඇවිත් තියෙනවා පහුගිය දවස්වල. ඒකත් බුලිෂ් කාරණාවක්. අද මේ මොහොතේ දැන් ප්‍රයිස් එක බැලුවත් අපි වීඩියෝ එක ආරම්භ කරපු මොහොතේ ප්‍රයිස් එකට almost the same 71,500යි. ඉතරියම් නුත් හිටියේ අඩියේ එහෙමම ඉන්නවා. හැබැයි එළඹෙන සතිය හෙටින් පස්සේ විශේෂයෙන් මන්ඩේ ටියුස්ඩේ දවස් දෙක extremely volatile වෙන්න පුළුවන්. සමහරට sell off එකකට යන්නත් පුළුවන්. මොකද මේ FOMC decision එක සම්බන්ධයෙන් rate cut නම් එන්නේ නැහැ පුතෝ. rate pause rate hike එකකට තියෙන බිය නිසාවෙන් යම් කලබල වීමක් එන්න බැරි කමක් නැහැ. ඉතින් ඒක සමතේකට පත් වෙන්න පුළුවන්. අද දවසේ ට්‍රම්ප් මොන හරි කිව්වොත් මොන හරි මිඩල් ඊස්ට් එකෙන් good news එකක් ආවොත් එහෙම නැත්නම් extreme uncertainty moment එකක rate hike එක තවත් බිය ගෙන දෙන්න සිදුවීමක් විය හැකියි. ඒ කොහොම වුණත් මෙන්න මේ ෆෝමේෂන් එක මේ uptrending ascending channel bottom එකේ bitcoin ඉන්නේ. මීට කලින් අවස්ථා 3ක ඒ ලෙවල් එක රීච් කරපුවම bitcoin massive bounces වලට ගිහිල්ලා තිනවා. minimum 60% දින 60ක් ඇතුළත 60ක් ගිහිල්ලා තිනවා. ඒ නිසා මේ ඇවිල්ලා ඉන්නේ එවැනි තැනක නැවත 60ක බලාපොරොත්තුවක් දින 60ක් තුළ තියාගත හැකි බව තමයි මේ CryptoTees කියන content creator කියන්නේ. BlackRock අලුතෙන් Ethereum ETF එක launch කරා ETHB කියලා එක staking rewards හම්බ වෙන ETF එකක්. BlackRock සඳහන් කරලා තිනවා ඒක launch කරනවත් එක්කම දැනට ගොඩක් investors-ලා බලන්නේ Bitcoin සහ Ethereum ETFs සම්බන්ධයෙන් තමයි වැඩි අවධානය තියෙන්නේ කියලා. ඒක තමයි ඇත්තයි නේ. පෞද්ගලික කාලේ බැලුවා Hedera, Dogecoin වගේ ඒවාට zero inflows. Hederaට එම ලක්ෂ 4-5 ඉඳලා තිබ්බා. mainly එන්නේ Bitcoin සහ Ethereum. ඉතින් Solana, Ripple වගේ ඒවාට ආවා. නමුත් mainly සහ daily inflows එනවා නම් එන්නේ මේ දෙන්නට තමයි. ඒක ඇත්ත ඒ කතාව. අපි උනත් ගන්නවා නම් ගන්න බලන්නේ Bitcoin සහ Ethereum තමයි. මමවත් Dogecoin නෙමෙයි ETFs, spot ETFs ගන්න අරගෙනත් නැහැ. ගන්න මෑත කාලේ නම් අදහසකුත් නැහැ. දින 7ක් ඇතුළත පමණක් stable coin market එකට $2 බිලියන 2.5ක සල්ලි ඇවිල්ලා තිනවා. මේ පේන්නේ stable coin market cap growth එක. stable coin market cap එක මේ වෙනකොට බිලියන 315යි. 2018 almost බිඳුවේ තිබ්බේ. almost near zero තිබ්බේ. 18 එහෙම තිබිලා 26 වෙනකොට 315ට ආවා නම් එතකොට 36 වගේ වෙනකොට කොහොම තියෙයිද? $1 trillion පව් කරලා තියෙයි. ඒකෙන් අදහස් වෙන්නේ මේ stable coin market එකට සල්ලි එනවා කියන්නේ මොකද්ද? stable coin reward earn කරන්න නෙවෙයි. එන්නේ stable coin reward earn කරන්නේ වෙන එකකට invest කරන්න තියෙන සල්ලි නිකන් තියෙනවා නම් ඒක ඔය 3.5% වගේ Bitget හරි කොහේ හරි තියෙන exchange එකේ හම්බ වෙන reward එක ගන්න එක වෙනම දෙයක්. නමුත් මේ ගේන්නේ සල්ලි invest කරන්නේ convert කරන්න මොනවට හරි. එතකොට ඒකින් අදහස් වෙන්නේ මේ ක්‍රිප්ටෝ වලට තමයි මේ බිලියන 315 ආවේ කියන එක. ඉතින් ඉදිරියේදී $1 trillion business එකකට stable coin යනවා කියන්නේ පොමනකටම ක්‍රිප්ටෝ වල growth potential එකක් තියෙනවා කියන එක. Patreon trade කරන සම්බන්ධයෙන් link එක description box එකේ තියෙනවා. දෙවෙනි membership එකේ ඉඳලා උඩට එකකට සම්බන්ධ වෙන අයට swing trading opportunities උත් තියෙනවා. shop section එකෙන් B2B strategy video එක ගන්න පුළුවන්. Bitget by BitQ coin ඇතුළු සියලු videos උත් සියලු exchange links උත් description box එකේ තියෙනවා. එහෙනම් මම 35 minutes අද ඉඳලා ඇති. මමත් පොඩි break එකක් ගන්න ඕනේ. අමතක කරන්න තෝ like එකක් දාන්න. කම්මැලිකම නැතුව මෙතෙක් එහෙම ලියන හැමෝටම ස්තුතියි. ලියපු කෙනෙක් නැත්තම් මෙතෙක් දාන්න කම්මැලි වගේ හිතුණා නම් comment එකක් අද කම්මැලිකම නැතුව දාගෙන යන්න. මේවා රිසර්ච් කරනකොට මට ඔයාලගේ මොටිවේෂන් එක තමයි මාර වටින්නේ. ඉතින් මේ මොටිවේෂන් එක ලැබෙනකොට තවත් උනන්දුයි අපිත් රිසර්ච් කරලා තොරතුරු හොයන්න ස්ටොක් මාකට් එකේ, ක්‍රිප්ටෝ මාකට් එකේ, ග්ලෝබලි මාකට් එකට ඉම්පැක්ට් වෙන පොලිටිකල් කාරණා මේ සියල්ල දැක්ක තැනදී මම ෂෙයා කරගෙන යන්නේ.
මම දකිනව මේ අතරම මම කරන්නේ මගේ රිසර්චස් මගේ බිස්නස් එකට නැත්තම් මගේ පෝර්ට්ෆෝලියෝ එකට සපෝට් වෙනවා මම කරන්නේ එව්වම හොඳයි කියලා හිතුනොත් ඔයාටත් පෙන්නගෙන යනවා කියලා තමයි මම පෙන්නන්නේ. ඉතින් මම නිරන්තරයෙන් රිසර්ච් කරනවා. ඔයාලා දාන ලයික් එක කමෙන්ට් එක සබ්ස්ක්‍රයිබ් කරලා අපිට දෙන සපෝට් එක ඒ සියලු තොරතුරු අපි ඉගෙන ගන්නවා ඔයාටත් පෙන්නගෙන යන්න අපිවත් මොටිවේට් කරනවා. ඉතින් උදව් කරාට thank you මෙච්චර කාලෙකට අදත් ලයික් එකක් දාගෙන කමෙන්ට් එකක් දාගෙන යන්න. එමනම් වීඩියෝ එක නිමයි. මෙතෙක් වෙලා හිටියට ගොඩක් ස්තුතියි. හැමෝම මතලු තුඩින් එතෙක් සුබ දවසක්.